කොහොමද අවුරුද්ද? දැන් අපේ අවුරුද්ද එන්නේ ඊළඟ මාසේ. වෙසක් මාසේ, මැයි මාසේ. ඉතින් මැයි මාසේ කියලා කියන්නේ අපිට විශේෂිත වූ මාසයක්. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න ඕන මේ ඒක මතක් කරන් තමයි මම මේ වීඩියෝ එකකින් හම්බෙන්නේ මේ සමහර දන්නේ ඇත්තටම වෙසක් එක සමරන්නේ කොමන පොහොය දවසකද කියලා. ඉතින් ඒක පොඩ්ඩක් ජීවත් කරන්න කියලා මම හිතුවා. මොකද ලබන මාසෙ කියන්නේ පොයවල් දෙකක් යෙදෙනවා. මැයි මාසේ පළවෙනි දෙක පොයක් යෙදෙනවා. ඒ වගේම මැයි මාසේ 30 වෙනිදා තව පොයක් යෙදෙනවා. අදිවෙසක් කියලා කියන්නේ. ඉතින් මේක කලාතුරකින් යෙදෙන පොයවල් දෙකක් එකම මාසේ. ඉතින් ඒක නිසා මේක ඇත්තටම මේ රජයෙන් මහානායක හාමුදුරන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි මේ පොහේවල් දෙක පළවෙනිදට යොදාගෙන නැතුව 30 වෙනිදට යොදාගෙන තියෙන්නේ රජයේ අනුග්‍රහය ඇතුව පවත්වන්න. ඉතින් ඇත්තටම මේ දැන් රජයෙන් නියම කරලා තියෙනවා වෙසක් සතියක් සමරන්න. ඒ වෙසක් සතිය සැමරෙන්නේ මැයි මාසේ 27 වෙනිදා ඉඳලා ජුනි මාසේ 2 වෙනිදා දක්වා තමයි වෙසක් සතිය සැමරෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ඔන්න සූදානම් වෙන්න අපේ ලංකාවාසී ලෝකවාසී සියලු බෞද්ධයන්ට විශේෂිත වූ මේ පොහොය වෙසක් පොහොය අපි හැමෝම දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුදු වීම ඒ වගේම පරිනිර්වාණය කියන මේ ත්‍රිවිධ කාරණා මූලික කරගෙන අපි වෙසක් එක සමරන්නේ. ඉතින් ඇත්තටම මේ වෙසක් එක සමරන ලබන මාසේ ඇත්තටම කවුරුත් හැමෝම අපේ අවුරුද්ද අපි ලස්සනට පිළිවෙලකට ඇත්තටම අර කුසල් පින් මතුවෙන විදිහට අපි වෙසක් එක සමරන්න අපි හැමෝම ඉතින් කල්පනා කරගනිමු. ඒ වගේම අපි මම මතක් කරන්න කල්පනා කරේ මේ පළවෙනිද නෙමෙයි පොහොය තියෙන්නේ. ලබන මාසේ මැයි මාසේ 30 වෙනිදාට තමයි නම් කරලා තියෙන්නේ වෙසක් එක සමරන පොහොය දවස. ඉතින් මට ඔය පිළිබඳව මතක් කරන්න තමයි මම මේ වීඩියෝ එකකින් හමු වෙන්නේ. ඉතින් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක් වේවා. සුබ වෙසකක් වේවා ලබන මාසේ. හරි අපූර්වට ලස්සනට පිළිවෙලකට පිරිසිදුව චාම්ව ඇත්තටම අපි වෙසක් එක අපි ලෝකයට අරගෙන යමු අපේ ශ්‍රී ලංකාව වාසී සියලු දෙනා එකතු වෙලා. එහෙනම් ජය වේවා සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා.